දරුවෙකු මෙලොවට බිහි කරන විට දැනෙන ප්‍රසූති වේදනාව දෙවෙනි වන්නේ මරණ වේදනාවට පමණයි. මේ මිනිසුන්ට පමණක් සීමා වූ දෙයක් නොවේ. සත්ව ලෝකයටද එය එලෙසම අදාළ වෙනවා. දරුවන් බිහි කරන සියලුම අම්මාවරු එම අවස්ථාවේදී විඳින්නේ අනන්ත වූ වේදනාවකි. අද වීඩියෝ එකෙන් අපි මේ පිළිබඳව කතා කරමු. හිතන්න සාමාන්‍ය කාන්තාවකට රාත්‍රල් 25කින් දරුවෙකු ප්‍රසූත කරන්නට සිදු වුණොත් ඒ කෙතරම් වේදනාත්මක අත්දැකීමක් වේවිද? එය අලුතූපන් සාමාන්‍ය දරුවෙකුගේ බරට වඩා 3 ගුණයකටත් වඩා වැඩි. නමුත් ස්වභාවයෙන්ම වැනි ඉරණමකට මුහුණ දීමට සිදුවෙන සත්ව විශේෂයක් සිටිනවා. ඒ තමයි ලංකාවේ අපට නොපුරුදු කිවි කුරුළු විශේෂය. කිවි ගැහණු සත්වයෙකු ප්‍රසූත කරන එක් බිත්තරයක් එම සත්වයාගේ ශරීරයේ බරමෙන් 120ක් පමණ වෙනවා. සත්ව ලෝකයේ අනෙකුත් සත්වයන්ගේ දරු ප්‍රසූති දෙස අවධානය යොමු කරොත් කිවි සත්වයා එම සත්වයින්ට වඩා තරමක් වාසනාවන්ත බව ඔබට සිතේවි. සිංගල් බැග් කර්සු විශේෂයේ ගර්භණීත්වයත් ඉතාමත්ම දුෂ්කරයි. එම උරග විශේෂයට එක්වරකට පැටව් එකෙකු හෝ දෙදෙනෙකු උපදිනවා. එය සාමාන්‍ය දෙයක්සේ ඔබට සිතුනත් පැටව් දෙදෙනාගේ බර එකතුව මව් සත්වයාගේ බරමෙන් 3 එකක් තරම් වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එය හරියට කාන්තාවක් අවුරුදු 7ක දරුවෙකු ප්‍රසූත කරනවා තරම් භයානක දෙයකි. දරු ප්‍රසූතිය දුෂ්කර වෙන්න බලපාන එකම හේතුව පැටවාගේ විශාලත්වයම පමණක් නොවේ. ඉත්තෑවන්ගේ ශරීරයෙන් පිටතට විහිදී ඇති උල්ලු කූරු නිසා ඔවුන්ට විලෝපිතයින්ගෙන් ආරක්ෂාව සැලසෙනවා. නමුත් පැටව් ලැබෙන්නට ඉන්න ඉත්තෑ ගැහණු සතෙකුට නම් එම කූරු නිසා ඉතාමත්ම දරුණු වේදනාවක් විඳින්නට සිදු වෙනවා. ඉත්තෑ පැටව් මෙලොව එළිය දකින්නේ මේ පැටව් මෙන් එකම රෝම කූපයක්වත් නැතුව නොවේ. ඔවුන් උපදින විටම ඔවුන්ගේ මුළු සිරුර පුරාම ඉත්තෑ කූරු තිබෙනවා. සාමාන්‍යයෙන් එය ඉත්තෑ අම්මාට තරම් ගැටලුවක් නොවේ. මොකද පැටවාගේ සමමතින් කූරු හටගන්නේ කාලයත් සමග ඉතාමත්ම සෙමෙන්. නමුත් එම ඉත්තෑ පැටවා ප්‍රසූත කුහරයේ වැරදි දිශාවට ගමන් කරොත් එම උල්ලු කටු අම්මාගේ ප්‍රසූත කුහරය යනි මාරාන්තික තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. ප්‍රසූත කුහරයන් පිළිබඳව කතා කිරීමේදී හයිනා සත්වයින් පිළිබඳව කතා නොකරම බෑ. මොකද හයිනා ගැහණු සත්වයාට තිබෙන්නේ පිරිමි ලිංගයක් වැනි ලිංගික අවයවයකි. එම ගැහණු සත්වයා විසින් පැටවුන් ප්‍රසූත කරන්නේ එම අමුතු ලිංගික අවයවය තුළින්. ඉතින් ප්‍රසූති අවස්ථාවේදී එය කැබලිවලට කැඩී බිඳී යනවා. උදාහරණයක් විදිහට පළමු වතාවට පැටවුන් බිහි කරන හයිනා ගැහණු සත්වයින්ගෙන් 15%ක් තරම් දෙනෙක් මරණයට පත් වෙනවා. ඒ විසින් නැති කරන්නේ දරුණු වේදනාවක්ම පමණක් නොවේ. හයිනා මවගේ ජීවිතය පවා නැති වෙන්නට පුළුවන්. නමුත් වෙල්වට් මකුළුවාගේ ප්‍රසූතිය ඊටත් වඩා භයානකයි. ඇතම් සත්වයින් අලුතූපන් පැටවුන්ට ආහාර ගෙනවිත් දෙන හැටි ඔබ දැක ඇති. නමුත් මේ මකුළු විශේෂය සිදු කරන දේ ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. ඇය බිත්තර මල්ල ප්‍රසූත කළ පසු ඇයගේ පටක වියෝජනය වෙන්නට ගන්නවා. පසුව ඇය ඇයගේ ශරීරය තුළ වූ දියරයන් පිටතට වමාරන්නට ගන්නවා. ඉන්පසුව එම මකුළු පැටව පෝෂණය වන්නේ ඇය විසින් වමාරනු ලැබූ ඇයගේ ශාරීරික දියරයන් වලින්. ඉන් දින 9කට පසුව මකුළු පැටව ඇයගේ ශරීරය තුළ වූ ඉතුරු වී තිබෙන අවසාන දියරයන් ටිකත් උරාපනවා. එවිට ඉතුරු වන්නේ මකුළු අම්මාගේ හිස්සවක් පමණයි. ඉතින් අවසානයේටම පවසන්නට තිබෙන්නේ මිනිස් අම්මාවරුන් වගේම සත්ව ලෝකයේ වෙසෙන අම්මාවරුන්ද පැටව මෙලොවට බිහි කිරීමට අනන්ත දුක් විඳින බවයි.